රයිට් ජෙස්පීටයි සියදෙනාටම අපි මේ කාලේ පාසු ඉරිද සහ මහසිකුරාදා කාලවල අපි ගත කරන නිසා මම කැමති යම් කිසි කාරණාවක් ඔබ සමග බෙදා ගන්නට. දෙවියන් යේසුස් වහන්සේගේ පූජාව, උන්වහන්සේ පූජා වුණේ ඇයි? උන්වහන්සේගේ පූජාව තුළ අපිට ලැබුණේ කුමක්ද? සහ උන්වහන්සේගේ උත්ථානය, මේ හැම කාරණාවක් ගැන අපි බලන්ට යනවා. යේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ ඇයි උන්වහන්සේ මෙවැනි දිනයක උන්වහන්සේ පූජා වුණේ ඇයි? යොහන් පොතේ 3 පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් උන්වහන්සේ ප්‍රේම කළා කියලා. right? ඒසේ කලේ සියලු මනුෂ්‍යයන් විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිසත් කියලා උන්වහන්සේ කතා කරලා කියනවා. right? එහෙනම් උන්වහන්සේ ඇයි මේ පොළවට ආවේ? උන්වහන්සේ ඇයි කුරුසිය දරාගත්තේ? උන්වහන්සේ මැරුණේ ඇයි? සමහර අය හිතන මේක ස්වභාවික මරණයක්, මේක සාමාන්‍ය මරණයක් කියලා. නමුත් උන්වහන්සේ මරණයට පරමාර්ථයක් තිබුණා. අපි නැවත නෙගටිව් ගැන පස්සෙ කතා කරනවා. නමුත් මේ මොහොතේ කතා කරන ඇයි උන්වහන්සේ මැරුණේ? right? ඒක තමයි අපි බලන්න යන්නේ ලූක් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 10 කතා කරලා කියනවා මග්නිසාත මනුෂ්‍ය පුත්‍රයා නැති වූ දේ සොයන්නත් ගලවන්නත් ආයේ කීසේක. right? මනුෂ්‍ය පුත්‍රයා නැති වූ දේ සොයන්නත් ගලවන්නත් ආයේ කීසේක. right? උන්වහන්සේට පරමාර්ථ දෙකක් තිබුණා. එකක් තමයි සොයන්න සහ ගලවන්න. අපි යම් කිසි දෙයක් සොයනවා කියලා කියන්නේ ඒ දේ අපි නැති වෙලා තිබෙනවා. අපි යම් කිසි දෙයක් ගලවනවා කියලා කියන්නේ ඒ ගලවන දේ යම් දෙයකට ඇලිලා තිබෙනවා. එහෙම නැත්නම් ඒක බැඳිලා තිබෙනවා. right? එතකොට යම් කිසි බැඳුණු දෙයක් ගලවන්න, එහෙම නැත්නම් නැති වුණු දෙයක් සොයන්න තමයි යේසුස් වහන්සේ මේ පොළොවට ආවේ. එතකොට මොකද්ද මේ නැති වුණේ? පොතේදී උන්වහන්සේ මනුෂ්‍යයන් මැව්වා. මනුෂ්‍යයන් මැව්වට පස්සේ උන්වහන්සේට තිබුණා මනුෂ්‍යත් එක්ක ලොකු සම්බන්ධතාවයක්. එහෙම නැත්නම් ශුද්ධ සම්බන්ධකමක්. මේක ශුද්ධ සහභාගීත්වයක්. right? එතකොට දෙවියන් වහන්සේ මනුෂ්‍යයත් එක්ක තිබුණේ ශුද්ධ සම්බන්ධකමක්. එතකොට මේ සම්බන්ධකම ගොඩනැගිලා තිබුණේ ශුද්ධකමත් සමග. එතකොට නමුත් කොහොමද මේ මනුෂ්‍යව දෙවියන් වහන්සේ නැති වුණේ? right? එහෙම නැත්නම් මේ මනුෂ්‍යව වෙන්නුනේ කොහොමද? right? අපි දන්නවා උන්වහන්සේ දින 5 තුළ මුළු ලෝකෙම මවනවා. 6 වෙනි දිනේදී උන්වහන්සේ මනුෂ්‍යව මවනවා. මනුෂ්‍යව නිර්මාණය කර සෑදුවාට පස්සේ මනුෂ්‍යව සාදන්නේ උන්වහන්සේගේ සමානත්වයෙන් සහ ස්වරූපයෙන්. right? ඒක වචනේ කතා කරන උපාති පොතේ. ඒතර උන්වහන්සේගේ ස්වරූපයෙන් සහ උන්වහන්සේගේ සමානත්වයෙන් මවනකොට දෙවියන් වහන්සේ තුළ තිබුණා වූ ශුද්ධකම, දෙවියන් වහන්සේ තුළ තිබුණා වූ ප්‍රේමය සහ දෙවියන් වහන්සේ තුළ තිබුණා වූ ගුණාංග උන්වහන්සේ මනුෂ්‍යයා තුළ තිබුවා. ඒක දැන් අපිට තේරුම් ගන්න බෑ. මොකද අපි ජීවත් වෙන්නේ අපි පාපයෙන් පසුව තිබෙන ලෝකය නිසා අපිට ඒක තේරුම් ගන්න බෑ. නමුත් අපි පාපයේ මේ පොළොවට පැමිණෙන්න කලින් හිතුවොත් මනුෂ්‍යයා තුළ තිබුණේ දෙවියන් වහන්සේගේ ස්වරූපය. ඒ නිසා මනුෂ්‍යයා තුළ ශුද්ධකම තිබුණා. ඒතකොට ශුද්ධකම තිබුණ මනුෂ්‍යයත් එක්ක දෙවියන් වහන්සේත් එක්ක ශුද්ධකමේ සම්බන්ධයක් තිබුණා. right? ඒ නිසා ඕන අතර නිතරම සහභාගීත්වයක් තිබුණා. නමුත් එක්තරා දවසකදී මේ පළවෙනි මනුෂ්‍යයන් දෙදෙනා වෙන්නේ ආදම් සහ ඒවා අතරට යක්ෂයා පැමිණලා යක්ෂයා දෙවියන් වහන්සේ එක නියෝගයක් මේ ඒවා සහ ආදම්ට දීලා තිබුණා. ඒක තමයි මේ ඔවුන් සිටපු උයන. එහෙම නැත්නම් ඒදම් උයන. ඒදම් කියන ස්ථානයේ තිබුණා උයනේදී ඔවුන්ට දී තිබුණ එකම ආඥාව තමයි එක්තරා ගහක් තියෙනවා. උයනේ මැද ගහ තියෙනවා. ඒ ගහෙන් කන්ට එපා. උයන මැද තිබෙන ගහෙන් කන්ට එපා. right? එතකොට මේ ආඥාවට ඒවා දවසකදී අකීකරු වෙනවා. ඒවා නොදැනුවත්වම යක්ෂයාට හසු වුණා. යක්ෂයා කියනවා මේ ගහෙන් කෑවම ඔබට දෙවියන් වහන්සේ වගේ වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ හා සමාන වෙන්න පුළුවන්. ඔබට ප්‍රඥාව ලැබෙනවා. right? මේ වගේ විවිධ දේවල් තුලින් යක්ෂයා ඒවව රවට්ටනවා. එතකොට ඒවා මේ ඵලය කාලා ඒක ආදම්ට දෙනවා. මෙතින්දි තමයි පාපය කියන දේ, එහෙම නැත්නම් අකීකරු කියුකම. මොකද දෙවියන් වහන්සේ කන්ට එපා කිව්ව දේ, දෙවියන් වහන්සේ කරන්න එපා කිව්ව දේ ඒවා කරනවා. යක්ෂයාට කීකරු වෙනවා. ඒ නිසා මෙතන ඉඳලා මනුෂ්‍යයි දෙවියන් වහන්සේ අතර තිබුණු ශුද්ධකමේ සම්බන්ධය නැති වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේට මනුෂ්‍යයා මෙතෙන්දී නැති වෙනවා. ඒ කියන්නේ සම්බන්ධකම තුල නැති වෙනවා. එතකොට මනුෂ්‍යයා මෙතෙන්දී පාපයට ඇලෙනවා. එතකොට අපි දන්නවා දැන් දෙවියන් වහන්සේ මේ පොළොවට ආවේ ඒ ඇලුණු පාපයෙන් මනුෂ්‍යව ගලවන්න. එහෙම නැත්නම් එතෙන්දී නැති වුණු මනුෂ්‍යව නැවත සොයා ගන්න.
right? ඒ සම්බන්ධතාවයේ ශුද්ධකම මේ මනුෂ්‍යව නැවත සොයා ගන්න, ගොඩනගන්න. යේසුස් වහන්සේ මේ පොළොවට ආවේ. අපි දකිනවා උපති පොතේ ඊට පස්සේ විවිධ දේවල් දෙවියන් වහන්සේ සැලසුම් කරනවා මනුෂ්‍යව නිදහස් කරන්න. අපි දන්නවා නෝවාගේ ජලගැල්ම එනවා. නෝවාගේ ජලගැල්ම තුලින් සියලු මනුෂ්‍යයන්ව විනාශ වෙලා නෝවාගේ පවුල විතරක් ඉතුරු වෙනවා. නමුත් නෝවාගේ පවුල තුලින් පාපය එළියට යනවා. නමුත් ඒ වගේ විවිධ අවස්ථා කීපයකදී දෙවියන් වහන්සේ උත්සාහ කරනවා සහ පුද පූජාවන් නියම කරනවා, පිදිවිලි නියම කරනවා, සත්ත්ව පූජාවන්, ලේ පූජාවන් පවත්වන මේ විවිධ පූජාවන් වලින් මනුෂ්‍යයාගේ පාපයෙන් මනුෂ්‍ය නිදහස් වෙන්න උත්සාහ කරනවා. නමුත් ඒ හැම උත්සාහයක්ම අසාර්ථක වෙනවා. මේ නිසාම ඇයි හේතුව? ඒ හැම උත්සාහයම දරන්නේ මේ ලෝකේ තියෙන දේවල් එක්ක. ඒතකොට සත්තු කියන්නේ මේ ලෝකේ තියෙන දේවල්. මේ ලෝකේ තිබෙන ආහාර පූජා කරන්නේ. මේ ලෝකේ තියෙන ක්‍රමවේදයක් තුලින් තමයි මනුෂ්‍යයා පාපයෙන් නිදහස් වෙන්න යන්නේ. අපි දැනගන්න ඕනේ කාරණා තමයි මනුෂ්‍යයා එහෙම නැත්නම් ඔබ මා කිසිවෙකට මේ ලෝකේ තිබෙන දෙයකින්, මේ ලෝකේ තිබෙන බලයකින් අපේ පාපයෙන්, අපගේ කර්මයෙන් නිදහස් වෙන්න බලයක් අපිට අපේ ජීවිතය පාපයෙන් නිදහස් වෙන්න නම් ඒක ශුද්ධ පූජාවක් වෙන්න ඕනේ. ඒ උදෙසා තමයි දෙවියන් වහන්සේ තීරණය කරන්නේ යේසුස් වහන්සේ ලෙස දෙවියන් වහන්සේ මනුෂ්‍ය කයක් අරගෙන මේ පොළොවට එනවා. මේ පොළොවට ඇවිල්ලා උන්වහන්සේ කුරුසිය කියන දඬුවම දරාගන්නේ ඔබටත් මටත් ගැලවෙන්න බැරි ඒ පාපයෙන්, ඔබටත් මටත් නිදහස් වෙන්න බැරි ශාපයෙන් නිදහස් වෙන පිණිසයි. උන්වහන්සේ දඬුවම දරා ගන්නවා. අපි දන්නවා ඒ රෝම අධිරාජ්‍ය කියන ඒ මෙතෙක් ලෝකෙ තිබුණු දරුණුම අධිරාජ්‍යය, ඒ රෝම අධිරාජ්‍යය තුල තිබුණු දරුණුම දඬුවම තමයි කුරුසිය දඬුවම. එතකොට මේ දඬුවම උන්වහන්සේ තෝරගත්තා. උන්වහන්සේ ලේ වැගිරුවා. මේ දඬුවමේ තිබෙන දෙයක් තමයි ලේ වැගිරීම, කසපාරවල්, කටුකුණු දරුවා, විවිධ දේවල් උන්වහන්සේ දරාගත්තා. සහ අවසානයේ කුරුසිය මත උන්වහන්සේ ජීවිතේ පූජා කරා. මේ අමානුෂික දඬුවම උන්වහන්සේ දරාගත්තේ එච්චරකට උන්වහන්සේට අවශ්‍ය වුණා ඒ නැති වුණු මනුෂ්‍යව සොයාගන්න. එහෙම නැත්නම් ඒ මනුෂ්‍යව පාපයෙන් හා ශාපයෙන් ගලවන්න. right? ඉතින් ඔබටත් මටත් අද තිබෙනා සුභාරංචිය තමයි උන්වහන්සේ යේසුස් වහන්සේ මීට අවුරුදු 2000කට කලින් ඒ දඬුවම දරලා ඉවරයි. සියලු මනුෂ්‍යයන්ටම අයිතිය වෙනවා යේසුස් වහන්සේ තුල ඒ නිදහස් වීම, ඒ ගැලවීම ලබා ගන්න. right? ඒකට ભેදයක් නැහැ, ඒකට ಜಾති ભેදයක් නැහැ, ඒකට අගම් ભેදයක් නැහැ, ඒකට වර්ණ ભેදයක් නැහැ, ඒකට භාෂා ભેදයක් නැහැ, ඒකට කුල ભેදයක් නැහැ, ඒකට කිසිම ભેදයක් නැහැ. සියලු මොකද උන්වහන්සේ මරුනේ සියලු මනුෂ්‍යයන් වෙනුවෙන්. එහෙනම් හැම මනුෂ්‍ය මේ පණිවිඩය අහන හැම මනුෂ්‍යයෙක්ටම අයිතිය වෙනවා තමන්ගේ යේසුස් වහන්සේ තමන් වෙනුවෙන් දරුවා වූ දඬුවම තුලින් තමන්ගේ පාපයෙන් හා ශාපයෙන් නිදහස් වෙන්න. right? එනිසා උන්වහන්සේ දැන් ඒ දඬුවම දරලා ඉවරයි. උන්වහන්සේ ඒ ගැලවීම දීලා ඉවරයි. උන්වහන්සේ කතා කළ කියන රෝම පොතේ උන්වහන්සේ ගැලවුම්කාරයා බව අපි මුඛයෙන් ප්‍රකාශ කොට අපේ සිතින් අදාහගත්තොත් උන්වහන්සේ තුල අපිට ගැලවීම ලැබෙනවා කියලා උන්වහන්සේ වචනේ කතා කරලා කියනවා. right? එනිසා ප්‍රිය මිත්‍රිය ඔබට පුළුවන්, ඔබට අවස්ථාව තිබෙනවා අද මේ පණිවිඩය අහන ඔබ හිතනවා නම් ඔබ තවමත් ගැලීම නොගත්ත කෙනෙක්, ඔබ තවමත් යේසුස් වහන්සේ හඳුනගෙන නැත්නම්, ඔබ තවමත් යේසුස් වහන්සේ දන්නේ නැත්නම්, මේ ඔබට ප්‍රේම කරපු දෙවි කෙනෙක් ඉන්නවා කියන දේ, ඔබ වෙනුවෙන් මේ පොළොවට පැමිණි දෙවි කෙනෙක් සිටිනවා කියන දේ ඔබ දන්නේ නැත්නම්, ඔබට අවස්ථාව තිබෙනවා, ඔබට අයිතිය තිබෙනවා, ඔබට මේ කාලය ලැබිලා තිබෙනවා අද යේසුස් වහන්සේව මේ පාස්කුවේදී, මේ මාසිකුරා දිනේදී ඔබේ පාපයෙන් නිදහස් වෙන අවස්ථාව ලැබිලා තිබෙනවා. යේසුස් වහන්සේව විශ්වාස කරන අවස්ථාව ලැබිලා තිබෙනවා. ඔබ උන්වහන්සේව විශ්වාස කරනවා නම්, ඔබ උන්වහන්සේව අදහනවා නම්, ඔබට ඔබේ සියලු පාපයෙන්, කර්මයෙන්, එහෙම නැත්නම් ශාපයෙන්, ඔබේ අතීතයෙන් උන්වහන්සේ ඔබ නිදහස් කරන්න, ඔබ ගලවන්න, ඔබට අලුත් ජීවිතයක් දෙන්න, අලුත් බලාපොරොත්තුවක් දෙන්න, අලුත් ගමනක් ඔබ තුලින් ආරම්භ කරන්න උන්වහන්සේ බලා සිටිනවා. එනිසා මම විශ්වාස කරනවා ඔබ මේ පණිවිඩය අහනවා නම් ඔබ උන්වහන්සේ තුල තීරණය ගන්න. ඔබ තීරණය ගත්තොත් ඔබේ හෙට දවසේ සිට ඔබේ ජීවිතය වෙනස් වෙන්න යනවා.